මචං මේ කතාව චුට්ටක් හොඳට අහපල්ලා මචං මේක තල්ලු කරලා දාන්න එපා වීඩියෝ එක මචං අනුරාධපුරයේ මචං අපේ ජයශ්‍රී මහ බෝසත් සමිඳුන් වහන්සේ ඉදිරිපිට මචං මේ වෙන කූට ව්‍යාපාරයක් සම්බන්ධව තමයි මම මේ උඹලා දැනුවත් කරන්න දන්නේ හරිද ඒක මචං මේ අත්දැකීමෙන් කියන්නේ මචං මෙතන මචං තියෙන කඩ සෙට් එක මචං එකටම තියෙන්නේ මචං ඒ කඩ සෙට් එකේ මචං පළතුරු විකුණන්නේ මචං වෙනම එක්කෙනෙක් ඌ මචං පළතුරු වර්ග 7ට ගන්නවා රුපියල් 1600ක් ඌ මචං පළතුරු වට්ටිය හදලා දෙන්නේ නැහැ ඊවස්ස මචං මෙහා පැත්තේ කඩේ කාගාවට එන්න ඕනේ මචං පළතුරු වට්ටිය හදා ගන්න ඌ පළතුරු වට්ටිය හදලා දෙන්න මචං ඌ ගන්නවා 1600ක් එතකොට මචං ඒකේ මචං මේ අපි ඒකට මචං තව පහනක් තියන්න ඕනේ හඳුන් කූරු පෙට්ටියක් කරේම අපි තියන්න ඕනේ. ඉතින් මේ කඩේ එකා කියනවා මචං ඒ හඳුන් කූරු පෙට්ටියයි පහනයි පහන්ටයි අමතරව අපි තව පහනකුයි හඳුන් කූරු පෙට්ටියකුයි අරන් යන්න ඕනලු අපි පූජා කරන්න. උඩමළුවේ ඉන්න කපුවා ගන්නවලු මචං එතෙන්ට අරන් ගියාම අර හඳුන් කූරු පෙට්ටියයි පහනයි. හරිද? එතකොට මචං අරූට මචං 1600ක් දීලා පළතුරු වර්ග 7 ගන්න ඕනේ මචං. මෙහා පැත්තේ කඩේ කාට දීලා 1600ක් දීලා පළතුරු වට්ටිය හදා ගන්න ඕනේ. ඒකට තියෙන මචං අර හඳුන් කූරු පෙට්ටියයි පහනයි මචං ඒක ගන්නවලු කපුවා. හරිද අපි මචං වෙනම එකක් කරා යන්න ඕන මම මේ කියන්නේ මචං මෙහෙමයි මෙතෙන්ට මචං බාර ඔප්පු කරන්න දෙන අම්මලාට මචං ඒ පළතුරු වට්ටිය වල හරිද මේ වගේ මචං ගණන් ඇව්වහම මේ බාර අමතක වෙනවා මචං හරිද අහිංසක මිනිස්සුනේ මෙතෙන්ට එන්නේ එතකොට මේවා මචං දකින්න නැද්ද රජයෙන්වත් කවුරුවක්වත් මේවා පොඩ්ඩක් හොයලා බලන්නේ නැද්ද ඇයි මෙහෙම වෙන්නේ මොකද්ද මේ මිනිස්සුන්ට පොඩ්ඩක් හොයලා බලන්න මම මේක රජයට අවධානයෙන් මම දැනුවත් කරන්න හදන්නේ මේකේ අහිංසක ලංකාව පුරාට ඉන්න අහිංසක මිනිස්සු මෙතෙන්ට එන්නේ බාරයක් ඔප්පු කරගන්නනේ එතකොට මේ බාරේ ඔප්පු කරගන්න මචං පළතුරු වර්ග 7කට මචං කඩේ අනිත් එකාට දෙන්න ඕනේ 1600ක් මෙහා පැත්තේ කාට හදා ගන්න දෙන්න ඕනේ 1600ක් ඒකට තියෙන මචං පහනයි මේ හඳුන් කූරු පෙට්ටියයි මචං එතෙන්ට ගිහලා බාරේ ඔප්පු කරන්න ජයශ්‍රී මහ බෝසත් සමිතියන් ඉදිරිපිට ඉන්න කපුවට දුන්නාම ඌ ගන්නවලු හඳුන් කූරු පෙට්ටියයි මේ පහනයි හරිද ඒ ඊට අමතරව අපි තව මචං අරන් යන්න ඕනේ හඳුන් කූරු පෙට්ටියකුයි පහනකුයි බහපව පත්තු කරන්න මේ සල්ලි දීලා අරන් යන්න බැරි කමක් නේ මම මේ කියන්නේ මේවා ලංකාවේ වෙන වංචනික සිදුවීම් ජයශ්‍රී මහ බෝසත් සමිඳුන් වහන්සේ ඉදිරිපිට මෙවැනි දේවල් සිදු වෙනවා නම් හරිද ලංකාවට මෙවැනි තියෙන මේ ලංකාවට මේ වගේ දේවල් වෙන එක ඒ සිද්ධ වෙන එක සාධාරණයි හරිද දිට්ටා සුලි කුණාටු ආවා සුනාමිය ආවා ඒ වගේ නොයෙකුත් ව්‍යසන ආවනේ ලංකාවට ඉතින් මේ වගේ බුදුදහමත් විකුණාගෙන කන මේ ලංකාවේ පිරිසුදුම තැන ජයශ්‍රී මහ බෝධි සමිඳුන් වහන්සේ ගාව එතකොට එතන මචං මේ වගේ අකට කටයුත්තක් වෙනකොට මචං උඩ ඉන්න දෙවියරු මචං මේවට මචං බලාගෙන ඉන්නේ මේ සියල්ලම. ඉතින් ඒවට මචං දිට්ඨ ධම්ම වේදිනියෙන් මචං දඬුවම් දෙනවා. හරිද? ඉතින් ඒ හින්දා මම මේ කියන්නේ රජේ හරි කවුරු හරි කමක් නැහැ මේකට සම්බන්ධ වෙලා මේක දන්නේ නැති විදිහ හරි කමක් නැහැ ගිහිල්ලා හොයලා බලන්න අත්දැකීමෙන් කියන්නේ. මොකද මට වෙච්ච සිදුවීමක් මම මේ කියන්නේ. මට ඒ සිද්ධිය වුණා. හරිද මේ ඒක හොඳට හොයලා බලන්න ඒ හින්දා කාරුණිකව වන්න ඒ හින්දා මම කියන්නේ අපේ ජනතාවටත් මම කියන්නේ පුළුවන් තරම් ගෙවල් වලින් ඔයාලා පළතුරු වට්ටිය හදාගෙන ඉන්න උත්සාහ කරන්න. ගෙදරින් පළතුරු වට්ටිය හදාගෙන ඉන්න උත්සාහ කරන්න මල් ටික පහන් ටික හඳුන් කූර හැම දෙයක්ම ජයශ්‍රී මහ බෝසත් සමිඳුන් වහන්සේ වැඳ පුදා ගන්න එනකොට ඒ හැම දෙයක්ම ඔයාලා ගෙදරින් අරන්